ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ සැබෑ ධනය කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක ගැන. මේක හරිම සරල ඒත් හිතට වදින ගොඩක් ගැඹුරු අර්ථයක් තියෙන කතාවක්. ඉතින් මේ කතාව පටන් ගන්න තාත්තා කෙනෙක්ගෙන්. එයාට ඕන වෙනවා එයාගේ පුතාට පාඩමක් උගන්වන්න. අන්න ඒ ප්‍රශ්න ගැනමයි. හොඳයි. මේ කතාවේ ඉන්නවා හරිම සල්ලිකාර තාත්තා කෙනෙක්. දවසක් යා හිතනවා මම මගේ පුතාව විශේෂ ගමනක් එකගෙන යන්න ඕනේ කියලා. ඇත්තටම එයාගේ අරමුණ ඕනේ තමන්ගේ පුතාට තේරුම් කරවන්න එයා කොච්චර සැප සම්පත් මැදද ජීවත් වෙන්නේ, ඒ දේවල් වල වටිනාකම මොකක්ද කියන එක. ඉතින් එයාගේ ප්ලෑන් එක තමයි තමන්ගේ සුඛෝපභෝගී ජීවිතේ එහෙම කිසිම දෙයක් නැති දුප්පත් කියලා කියන මිනිස්සුන් ජීවත් වෙන විදිහයි අතර තියෙන වෙනස ඒක S2කටම පෙන්නන එක. එතකොට පුතාට තේරෙයි කියලා එයා හිතුවා. ඔන්න ඉතින් තාත්තයි පුතයි යාම ගමකට. හරිම දුෂ්කර ප්‍රත්තක තියෙන ගොවි පළකට. එහෙදි යාලා දවස් කීපයක්ම නවතිනවා. කාත් එක්කද? සමාජයේ හැටියට ගොඩක් දුපත් කියලා හිතන පවුලක් එක්ක. යාලත් එක්කම ජීවත් වෙනවා, වැඩපළවලටත් උදව් කරනවා. දවස් කීපයක් ගෙවිලා ගියා. දැන් ආපහු යන්න වෙලාව හරි. ඔන්න එතකොට තාත්තා පුතාගෙන් අහනවා, "ඉතින් පුතා මේ ගමනේ මොකක් හරි ඉගෙන ගත්තද?" කියලා. තාත්තා මේක අහන්නේ ලොකු විශ්වාසයකින්. එයා හිතනවා හරි මගේ පාඩම සාර්ථකයි. දැන්වත් පුතාට තේරෙන්නේ නැති එයා කොච්චර වාසනාවන්තද, කොච්චර දේවල් යාක තියනවද කියලා. ඒත් පුතා දෙන උත්තරෙන් තාත්තා සම්පූර්ණයෙන්ම හොල්මන් වෙලා යනවා. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වුණ දේ නෙවෙයි පුතා කිව්වේ. ඒක හාත්පසින්ම වෙනස් දෙයක්. තාත්තගේ මුළු පාඩමම අන්න එතනදී උඩුවෙටි කුරු වෙනවා. ඉතින් තාත්තට මුකුත් හිතාගන්න බෑ. හොඳටම ඔළුව අවුල් වෙලා එයා පුතාගෙන් අහනවා මොකක්ද පුතා ඔය කියන්නේ මට තීරෙන්නේ නෑ කියලා. හොඳයි. මෙතනින් තමයි මේ කතාවේ වැදගත්ම හරිය පටන් ගන්නෙ. පුතා පටන් ගන්නවා එයා දැකපු දේවල් එකින් එක කියන්න. එයා ඒ කියන දේවල් එක්ක ධනය කියන වචනයටම අලුත් අර්ථයක් ලැබෙනවා. මුලින්ම පුතා කතා කරන්නේ ඇසුර ගැන. එයා කියනවා තාත්තේ අපිට ඉන්නේ එක බල්ලයි. අපි 4 දෙනයි. ඒත් එයාලට බලන්න බල්ලෝ 4 දෙනෙක් කුකුල්ලු ඊටත් වඩා 12 දෙනෙක්ගේ ලොකු පවුලක් ඉන්නා. ඉතින් මෙයාට අනුව ධනය කියන්නේ තනිකම නෙවෙයි. මේ වගේ ජීවෙන් පිරුණු එක. ඊළඟට සෙල්ලම් කරන තැන පුතා කියනවා අපේ ගෙදර තියෙන්නේ මිදුලේ හදපු පොඩි පූල් එකක්. ඒත් එයාලට නිමක් නැතුව ගලාගෙන යන මුළු ගඟක්ම තියෙනවා. පීනන්න සෙල්ලම් කරන්න. මේක නම් හරිම අපූර්ව දෙයක්. එයා කියනවා අපේ මිදුලේ එළිය කරන්න අපි ලයිට් පත්තු කරනවා. ඒත් එයාලට මුළු අහසම තියෙනවා. ලස්සනතර පිරිච්ච අහසකින් එයාලගේ රෑ එළිය වෙනවා කියලා. අපේ මිදුල ගැනත් එයා කියනවා එයාට පේන්නේ අපේ පැටියෝ එක හරියට හිරගයක් වගේලු. ඒත් ඒ මිනිස්සුන්ට එයාලට දුවලා පැනලා සෙල්ලම් කරන්න මුළු ක්ෂිතිජියම පේන නිමක් නැති කුඹුරු යායක්ම අයිති. කෑම බීම ගැනත් එයා කතා කරනවා. අපි කෑම ගන්නේ සුපර් මාකට් එකෙන්. ඒත් එයාලා කන්නේ තමන්ගෙම වත්තේ වවා ගන්න දේවල්. තමන්ගේ අතින්ම හදාගන්න කෑමක තියෙන වටිනාකම. ඒ බැඳීම. පුතා ඒක තේරුම අරන්. සමහර විට වැදගත්ම දේ මේක වෙන්න ඇති. ආරක්ෂාව. පුතා කියනවා අපේ ගේ වටේට උස තාප්පයක් තියෙනවා. අපිව ආරක්ෂා කරන්නේ. ඒත් ඒකෙන් අපි තනි වෙලා. අර මිනිස්සුන්ව ආරක්ෂා කරන්නේ කවුද දන්නවද? එයාලගේ යාළුවෝ, එයාලගේ අසල්වැසියෝ. බලන්න. ඒක තමයි ඇත්තම ආරක්ෂාව කියන්නේ. ඉතින් මේ හැමදේම අහගෙන හිටපු තාත්තා සම්පූර්ණයෙන්ම නිහඬ වෙලා යනවා. එයාට කියාගන්න වචනයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ පුතා තාත්තට කියනවා තාත්තේ ඇත්තටම සල්ලිකාරී ජීවත් වෙන විදිය මට පෙන්නුවට ගොඩාක් ස්තුතියි කියලා. බලන්න මේ කතාවේ තියෙන බලය. ඉතින් මොකන්ද මේ කතාවෙම අපිට ගන්න තියෙන පාඩම? සැබෑ ධනය කියන්නේ ඒක සල්ලි වලින්, දේපල වලින් මනින දෙයක් නෙවෙයි. ඒක මනින්නේ ආදරය, මිනිස් සම්බන්ධකම්, සබාදාමේ සුන්දරත්වය, නිදහස වගේ සල්ලි වලට කවදාවත් ගන්න බැරි දේවල් වලින්. ඒ කියන්නේ පොහොසත් ජීවිතයක් කියන එකට හැමෝටම පොදු එකම නිර්වචනයක් නෑ. ඒක එක්කිනාගෙන එක්කිනාට වෙනස්. ඒක තීරණය වෙන්නේ අපි ජීවිතයේ වටිනාම දේ අපේ ප්‍රමුඛතාවය විදිහට සැලකන්නේ මොනවද කියන එක මත. ඉතින් මේ කතාව අවසානයේදී අපිට හිතන්න දෙයක් ඉතුරු කරනවා. ඇත්තටම පොහොසත්කම මනින්නේ අපිට තියෙන දේවල් වලින්ද නැත්නම් අපි ඇත්තටම අගය කරන දේවල් වලින්ද? සමහර වෙලාවට ඇත්තම දුප්පත්කම කියන්නේ Tamanට ජීවිතේ ඇත්තටම ඕනවද කියලාවත් නොදැන ජීවත් වෙන එක වෙන්න පුළුවන්.